තවත් වැදගත් දෙයක් තමයි මේ ක්වික් රෙස්පොන්ස් කියන්නේ. ඔයාගේ පාරිභෝගිකයන් වැඩියෙන්ම ඉල්ලන්නේ මොනවද? ඒක නිසා Facebook, Instagram, TikTok වගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් හරහා ලෝකයේ ධනවත්ම ව්‍යාපාරිකයන් භාවිතා කරන වැදගත් කරුණුත් විශාල තොග රැස් කරන්න යන්න එපා. සෝෂල් මීඩියා යූස් කරන ගොඩක් දෙනා අතර මේ බිස්නස් එක පතුරවන්න අපිට පුළුවන් කමක් ලැබෙනවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා කොහොමද ගෙදරට වෙලා ඉන්න ගමන් අමතර ආදායමක් හොයන්නේ කියලා. අපි හැමෝම දන්නවා අද ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ඉතාමත් අභියෝගාත්මක මට්ටමක තියෙන්නේ කියලා. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ වෙලාවේ කරන්න හොඳ මොන වගේ ව්‍යාපාරයක්ද කියන එක. අද අපි කතා කරන්නේ ඒ වගේ ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වයටත් ගැළපෙන හොඳම ව්‍යාපාරයක් ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට මොකක්ද මේ බිස්නස් එක කියලා බලන්න. හරි. ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ඉකොනොමික් සිටුේෂන් එකට ගැලපෙන ලොකු කැපිටල් එකක් නැතුව ස්ටාර්ට් කරන්න පුළුවන් ක්ලෝතින් බිස්නස් එකක් ගැන. ඇඳුම් කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා මේ ක්ලෝතින් ඉන්ඩස්ට්‍රි එක කවදාවත් ඉවත් වෙන්නෙත් නැහැ, ඉවත් කරන්නත් බෑ. හැබැයි වෙනදා වගේ නෙවෙයි. අද අපි මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ඕනේ ඊටාම බුද්ධිමත්ව නවීන ලෝකයට ගැලපෙන විදිහට. ඔයා තරුණ කෙනෙක් වෙන්න පුළුවන්, අලුතින් දෙයක් පටන් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් අවුරුදු ගානක අත්දැකීම් තියෙන ව්‍යාපාරිකයෙක් වෙන්නත් පුළුවන්. ඔයා කවුරු වුණත් මේ වීඩියෝ එක ඔයාට වටිනවා. ඒ වගේම අද මේ වීඩියෝ එක ඉවර වෙනකන්ම බැලුවොත් මේ බිස්නස් එක සාර්ථකම මට්ටමට ගේන්න පුළුවන්. ලෝකයේ ධනවත්ම ව්‍යාපාරිකයන් භාවිතා කරන වැදගත් කරුණුත් ඔයාට දැනගන්න පුළුවන්. ඒ නිසා අවසානයේ දක්වාම රැඳී සිටින්න කියලා ඔයාට මතක් කරනවා. හරි. අපි දැන් බලමු මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාට ලේසි වෙන්න සහ තේරුම් ගන්න පුළුවන් විදිහට මම සරලව කොටස් විදිහට මේ දේවල් විස්තර කරන්න. පළවෙනි එක තමයි අඩු වියදමකින් ආරම්භ කිරීම. මේ බිස්නස් එක අඩු වියදමකින් ආරම්භ කරන්න පුළුවන් හොඳ බිස්නස් එකක්. ඒක නිසා විශාල තොගමිලදී ගන්න වගේම කඩ කුලියට ගන්න වගේ දේවල් කරන්න ඕන වෙන්නේ නැහැ. එතකොට කොහොමද මේ ඇඳුම් විකුණන්නේ කියන ප්‍රශ්නේ ඔබට හිතෙනවා ඇති. ඒ ප්‍රශ්නෙට විසඳුම තමයි අපි මේ ඇඳුම් මුලින්ම සෙල් කරන්නේ ඔන්ලයින්. අද ෆැෂන් බයර්ස්ලා 70%ක්ම වගේ ඔන්ලයින් තමයි මේ ඇඳුම් තෝරන්නේ, ඕඩර් කරන්නේ. ඒක නිසා Facebook, Instagram, TikTok වගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් හරහා අපිට මේ විකුණුම් ආරම්භ කරන්න පුළුවන්. ඒකෙන් ඔයාට ගබඩා කුලි, සේවක පඩි වගේ දේවල් ඉතුරුයි. හරි. විශේෂම දෙයක් තමයි හැමදේම විකුණන්න හදනවට වඩා එක දෙයක් තෝරගෙන ඒකෙන් කස්ටමර්ස්ලට හොඳම දේ දෙන්න උත්සාහ කරන එක. උදාහරණයක් විදිහට ළමා ඇඳුම් නැත්නම් කාන්තා ඇඳුම් වගේ දෙයකින් පටන්ගෙන ඒ සයිඩ් එකෙන්ම බිස්නස් එක ග්‍රෝ කරන්න පුළුවන්. ඒ ඇඳුම් ಜಾති දෙකකින් විතරක් නෙවෙයි, තව ඇඳුම් ಜಾති ගොඩක් තියෙනවා. ඉතින් අපිට ඒ එක් ಜಾතියකින් විතරක් මුලින්ම පටන්ගෙන අපේ බිස්නස් එක ග්‍රෝ කරන්න පටන් ගන්න පුළුවන්. හරි. දෙවෙනි එක තමයි තොග කළමනාකරණය. එහෙම නැත්නම් ස්ටොක් මැනේජ්මන්ට්. මේ වෙනකොට ලෝකයේ සාර්ථකම ඇඟලුම් ව්‍යාපාර භාවිත කරන වැදගත්ම උපාය මාර්ගයක් තමයි ඉක්මන් විලාසිතා. ෆාස්ට් ෆැෂන් කියන සංකල්පය. ඉතින් මේ තොග කළමනාකරණයේදී විශාල තොග රැස් කරන්න යන්න එපා. මොකද ඇඳුම් ගෙනාපු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම විකුණ ගන්න බැරි වුණොත් ඒක ලොකු පාඩුවක්. ඒ වෙනුවට කුඩා ප්‍රමාණයක් ගෙනල්ලා ඉක්මනින් විකුණන්න බලන්න. තවත් වැදගත් දෙයක් තමයි මේ ක්වික් රෙස්පොන්ස් කියන්නේ. ඔයාගේ පාරිභෝගිකයන් වැඩියෙන්ම ඉල්ලන්නේ මොනවද? ඒ විලාසිතා ඉක්මනින් ගෙන්නන්න ඕනේ. ඒකෙන් ඔයාගේ බිස්නස් එක ඉක්මනට ග්‍රෝ කරගන්න පුළුවන්. බිස්නස් එක ඇතුලේ කෑෂ් ෆ්ලෝ එක හොඳින් තබා ගැනීම තමයි අපි හැමතිස්සෙම අරමුණු කරන්න ඕනේ. තුන්වෙනි කාරණා විදිහට අපි කතා කරනවා විලාසිතා රටා අනුගමනය කිරීම. හරි. මේ වෙද්දිත් ලංකාවේ තියෙන ට්‍රෙන්ඩ්ස් එක්ක හැමෝම ඇඳුම් මිලදී ගන්න පුරුදු වෙලා ඉන්නේ. ඒක නිසාම අලුතෙන් එන ට්‍රෙන්ඩ් එකකට ගැලපෙන්න ඇඳුම් ඒ අදාළ කාල සීමාව තුලම තොග මිලට අරන් නැවත විකුණනවා කියන්නේ ලොකු ලාභයක් හොයාගන්න පුළුවන්. ඒක නිසා හැමතිස්සෙම ඔයා පටන් ගන්න මේ ක්ලෝතින් බිස්නස් එක ඇතුලේ අලුතෙන් එන සහ මේ වෙද්දි හැමෝම කැමති ට්‍රෙන්ඩ්ස් වල ඇඳුම් ගෙනල්ලා සෝෂල් මීඩියා වල හොඳ මාකටිං කැම්පේන් එකක් කරන්න. ඒකෙන් සෝෂල් මීඩියා යූස් කරන ගොඩක් දෙනා අතර මේ බිස්නස් එක පතුරවන්න අපිට පුළුවන් කමක් ලැබෙනවා. හරි. හතරවෙනි කරුණ තමයි පාරිභෝගික සේවය. කස්ටමර් සර්විස්. ව්‍යාපාරයක් දිගු කාලයක් හොඳට පවත්වාගෙන යන්න ඕනේ නම් පාරිභෝගිකයන්ගේ විශ්වාසය ගොඩක්ම වැදගත් වෙනවා. ඒක නිසාම මුලින්ම අපි පැහැදිලිව sannivedanaya කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇඳුම් වල ෆොටෝස්, වීඩියෝස් විදිහට අපි සෝෂල් මීඩියා වල දාද්දී ඒ ඇඳුම් වල සයිසස්, ඒ වගේම මොන මෙටීරියල් වලින්ද මේ ඇඳුම හදලා තියෙන්නේ වගේ දේවල් ඉතාමත් පැහැදිලි විස්තරයක් අපි කස්ටමර් කෙනෙක්ට දෙන්න ඕනේ. තවත් දෙයක් තමයි මොනාමාරි ගැටලුවක් ආවොත්, ඒ කියන්නේ ඇඳුමක සයිස් එකක ප්‍රශ්නයක්, ඕඩර් එකක් වැරදිලා වගේ දෙයක් වුණොත් වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් ඒක ඉක්මනට අපි විසඳලා දෙන්න බලන්න ඕනේ. එතකොට ඒ කස්ටමර්ගේ ෆීඩ්බැක් එක හොඳයි නම් ඒ කස්ටමර් එයාගේ දන්න කියන හැමෝම අතර ඔයාගේ බිස්නස් එක ප්‍රොමෝට් කරලා දෙනවා. ඉතින් ඒක වෙන්න පුළුවන් දෙයක් සාමාන්‍යයෙන් අපි ගත්තම. ඉතින් මේ ඔන්ලයින් ස්ටෝර් එක නම් හොඳයි කියන තැනට කස්ටමර්ස්ලා 10ක් හදාගන්න. ඒ 10 දෙනාම ඉස්සරහට තව එයාලගේ දන්න කියන අයව ඒ කලින් කරා වගේ දැනුවත් කරයි. ඒකෙන් ඔයාට ලොකු වාසියක් වෙනවා. හරි. අන්තිම කරුණ විදිහට
අපි කතා කරමු මේ එන ඕඩර්ස් හරියට ඩිලිවර් කරන්නේ කොහොමද කියලා. හරි. ඉතින් මේක හරිම ලේසි දෙයක්. ඉස්සෙල්ලාම හොඳ විදිහට බිස්නස් එක ප්‍රොමෝට් කරගන්න පුළුවන්. ඔයා යවන ඒ ඕඩර් එක හොඳට පැකින් කරලා යවනවා නම් ඒකට බිස්නස් එකේ නම දාලා විස්තර දාලා හොඳ කුරියර් බෑග් සදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් හොඳ ටෙක්ස්ටයිල් බෑග් එකක් යූස් කරන්න මොන විදිහ පාවිච්චි කරත් අපි හොඳ කුරියර් සර්විස් එකක් තමයි මෙතනදී හොයාගන්න ඕනේ. මම ඔයාලට රෙකමන්ඩ් කරනවා ළඟම තියෙන පෝස්ට් ඔෆිස් එකට යන්න. එතනට ගිහින් කස්ටමර්ගේ විස්තර දීලා අපිට කෑෂ් ඔන් ඩිලිවරි යටතේ වුණත් මේ ඕඩර්ස් යවන්න පුළුවන්. සේෆ්ටි එක ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද මමත් මේ ක්‍රමය පාවිච්චි කරලා මගේ ක්ලෝදින් බිස්නස් එකේ ඕඩර්ස් යවනවා. දැන් මේ වෙනකොටත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ ඕඩර්ස් කස්ටමර්ස්ලාට යනවා. හරි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වෙන පෞද්ගලික කුරියර් සර්විස් එකක් භාවිතා කරන්න. ඒ කුරියර් සර්විස් එක ඔයාලගේ ප්‍රදේශයේ තියෙන හොඳ කුරියර් සර්විස් එකක් තෝරාගෙන කෑෂ් ඔන් ඩිලිවරි යවන්න පුළුවන් විදිහට කතා කරගන්න. මොකද ගොඩක් කස්ටමර්ස්ලා කෑෂ් ඔන් ඩිලිවරි තමයි ඕඩර්ස් ප්ලේස් කරන්නේ. හරි. අපි දැන් සාරාංශයක් විදිහට බලමු. මේ වීඩියෝ එකේදී අපි කතා කරපු දේවල් මුලින්ම අපි කතා කරා පොඩිවට ඔන්ලයින් ආරම්භයක් ගන්න. මොකද ව්‍යාපාරයේ අවදානම අඩු කරගෙන ඉක්මනට ව්‍යාපාරය දියුණු කරගන්න ඕන නිසා. හරි. ඊට පස්සේ අපි කතා කරා තොග කළමනාකරණය ගැන. ඒකෙදි වැඩියෙන්ම තොග ගොඩ ගහගන්නේ නැතුව විලාසිතා එක්ක තොග මිලදී ගන්න විදිහ ගැන අපි කතා කරා. තුන්වෙනි කාරණා විදිහට අපි නූතන විලාසිතා රට අනුගමනය කරන හැටි කතා කරා. ඒකෙදි අලුත් විලාසිතා ගැන නිතරම අවධානයෙන් ඉන්න ඕන විදිහ ගැන කියලා දුන්නා. ඊළඟට හතරවෙනි කාරණා විදිහට පාරිභෝගික විශ්වාසය කොහොමද ගොඩනගන්නේ කියලා වගේම අන්තිම පස්වෙනි කාරණා විදිහට අපි කතා කරා කොහොමද මේ ඕඩර්ස් ඩිලිවර් කරන්නේ කියලා. හරි. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා නම් ඔයාට මේ ක්ලෝදින් බිස්නස් එක පටන්ගෙන ග්‍රෝ කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව අදහසක් එන්න ඇති. මේ වීඩියෝ සීරීස් එකේ ඊළඟට ක්ලෝදින් බිස්නස් එකකට අත්‍යවශ්‍යම ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග එහෙම නැත්නම් ඩිජිටල් මාකටිං ස්ට්‍රැටජිස් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් සහ ඉස්සරහට ගෙදර ඉන්න ගමන් සාර්ථකව මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගැන තව වීඩියෝ ඕනේ නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒවට අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙන්නම්. ඒ වගේම subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තවත් මේ වගේ දැනුම එකතු කරගන්න. ඔබට සුබ දවසක්.